අයිබෝන් කියලා පිළිගන්නවා ප්ලාන්ට් හවුස් වර්මි කොම්පෝස්ට් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ සියලු දෙනාම කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේ වීඩියෝ එක කිරීමේ පරමාර්ථය තමයි ප්‍රධාන වශයෙන්ම ගැඩවිල් පොහොර සම්බන්ධ සමාජයේ තියෙනා වූ මතයන් පිළිබඳව සහ ගැඩවිල් පොහොර ලෝක මට්ටමේ කොහොමද මේක නිෂ්පාදනය වෙන්නේ අපනයනය වෙන්නේ අනාගත විභවය මොකක්ද කියන එක ගැන මේ සමාජයට පොඩි අර්ථයක් දෙන්න මේ වීඩියෝ එක කරන්න හදිස්සියෙම මේ වීඩියෝ එක කරන්න හේතු බීජය වෙන්නේ මම දැක්ක Facebook එකේ ගැඩවිල් පොහොර සම්බන්ධව දාපු පෝස්ට් එකකට ගොඩක් අය දාලා තිබ්බ කමෙන්ට්ස් ටිකක් මම කියෙව්වා. ඒ කමෙන්ට්ස් ටික දැක්කම අපි ලෝකයේත් එක්ක කොයිතරම් ඈත් වෙච්ච කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙච්ච ජනතාවක්ද කියන එක මට පොඩ්ඩක් හරි වේදනාවක් ඇති වුණා ඒ සම්බන්ධව. ඒකේ පෝස්ට් එකේ දාපු පෝස්ට් එකට දාලා තිබ්බේ මොන ජරාවක්ද මේක මොනවද මේ හදන පොහොර මේ ගැඩවිල්ලු මොනවද මේ ගැඩවිල්ලු අතගාගෙන කරන ජරා වැඩ මේ ගැඩවිල්ලු මැරෙනවා පව් නෑ එහෙම දෙයක් නෑ ගැඩවිල්ලු මැරෙන්නේ නෑ මේ ගැඩවිල්ලු කන්න තියලා අපි බලා ගැනීමක් තමයි කරන්නේ. එයාලගෙන් ලැබෙන වසුරු තමයි අපි අරගෙන පොහොරක් විදිහට ඔයගොල්ලන්ට හරි ගොවි ජනතාවට හරි ඉදිරිපත් කරන්නේ. එතකොට මේක ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන එකම රට ලංකාව නෙවෙයි. ලෝකේ රටවල් විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා. ගැඩවිල් පොහොර කියන සංකල්පය තාම ලංකාවට අලුත්. ලංකාවේ කාලයක් තිස්සේ තිබිලා තියෙනවා. හැබැයි මේක දැන් තමයි ව්‍යාප්ත වෙන්න ආරම්භ තියෙන්නේ. මොකද පහුගිය කාලේ කොවිඩ් එකත් එක්ක පොහොර අර්බුදයත් එක්ක කාබනික පොහොර වලට යොමු වීමත් එක්ක ගැඩවිල් පොහොර කියන සංකල්පය ලංකාවේ පොඩ්ඩක් ව්‍යාප්ත වෙන්න ගත්තා. හැබැයි දැන් වෙනකොට විවිධාකාරයේ මතයන් මේ පිළිබඳව සමාජගත කරන්න ගොඩක් අය උත්සාහයක් දරමින් ඉන්නවා. මේ ඒ අයට තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. 2024 වර්ෂයට අදාළව ලෝක වෙළඳපොලේ ගැඩවිල් පොහොර අපනයනය උනේ කොහොමද කියන එක ගැන මම පොඩි විස්තරයක් මේ කියන්න යන්නේ. 2024 වර්ෂයේ ගැඩවිල් පොහොර අපනයනය කරන රටවල් ලබා ගන්න තියෙනවා ආදායම්. ඉතා විශාල ආදායමක් මේක අරගෙන තියෙන්නේ. 2024 ඩොලර් මිලියන 310ක ආදායමක් අරගෙන තියෙනවා මේ ගැඩවිල් පොහොර අපනයනය කරලා රටවල්. එතකොට මේ රටවල් 2031 වර්ෂය වෙනකොට වාර්ෂිකව ගැඩවිල් පොහොර අපනයනය කරලා ඩොලර් මිලියන 808ක ආදායමක් ගනීවි කියලා මෙන්න මේ ඇස්තමේන්තුවක් පුරෝකථනයක් කරලා තියෙනවා. අපේ ලංකාවෙනුත් ගැඩවිල් පොහොර අපනයනයක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව හරියම ඩීටේල්ස් එකක් මට හොයාගන්න බැරි වුණා. වෙනද මේ අන්තර්ජාලය නම් තියෙනවා ලංකාවේ ගැඩවිල් පොහොර අපනයනය කරලා තියෙනවා කියලා. හැබැයි මට වෙඩි විස්තරයක් හොයාගන්න බැරි වුණා ඒ පිළිබඳව. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන ප්‍රධානතම රටවල්. ඔයාලා මේ ලංකාව තුළ මේ වගේ නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ලෝකයේ තියෙන කෘෂිකාර්මික රටවල් ගත්තම ඒ රටවල් වල ප්‍රධානතම පොහොර එකක් තමයි ගැඩවිල් පොහොර කියලා කියන්නේ. කැනඩාව, චීනය, ඉන්දියාව. මේ රටවල් තුන තමයි ගැඩවිල් පොහොර ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ, අපනයනය කරන්නේ. මේ රටවල් තුන තමයි. ඊට අමතරව වියට්නාමයේ දැන් වේගෙන් ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරනවා. නේපාලය මේ වගේ රටවල් ඉන්නවා මේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන. ඒ වගේම තමයි මේ ගැඩවිල් පොහොර ආනයනය කරන රටවලුත් තියෙනවා. ජපානය, දකුණු කොරියාව, දැන් වර්තමානයේ වෙනකොට ඩුබායි රාජ්‍ය, එක්සත් අරාබි එමිරාජ්‍ය මේ වගේ රටවල් ගොඩාක් මේ ගැඩවිල් පොහොර ආනයනයක් කරනවා. එතකොට අපිට ලංකාවට විභවයක් නැද්ද මේ ගැඩවිල් පොහොර අපනයනය කරන්න? විභවයක් තියෙනවා. අපි ඊට කලින් අපනයනය කරන්න කලින් අපි ලංකාව තුළ මේ ගැඩවිල් පොහොර පිළිබඳව තියෙන මතය නිවැරදි කරලා ඉන්න ඕනේ. මම ඒ පිළිබඳව හිතලා තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න චීනය ගත්තොතින් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රාජ්‍යයක්. ඉන්දියාව කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රාජ්‍යයක්. කැනඩාව ස්වයංපෝෂිත රාජ්‍යයක්. මේ රාජ්‍යයන් වල ඉහළ වශයෙන්ම නිෂ්පාදනය කරන වැඩි මිලකට අලෙවි වෙන ඒ වගේම අමතර නිෂ්පාදනයන් ඒගොල්ලෝ අපනයනය කරන රටවල්. ලංකාව තවම ගැඩවිල් පොහොර නිෂ්පාදනයේ මූලික අදියර තිබුවා විතරයි. එතකොට මේ සමාජය තුළ ගැඩවිල් පොහොර වලට තියෙනා වූ මේ නෙගටිව් මතය අපි පොඩ්ඩක් සංසන්දනාත්මකව බලමුකෝ. ඒ රටවල් කෘෂිකර්මාන්තයෙන් දියුණු වෙන්න
ඇයි ගැඩවිල් පොහොර භාවිතා කරන්නේ? මේ ගැඩවිල් පොහොරවලට හැකියාව තියෙනවා පස පුනරුත්ථාපනය කරන්න. පස පුනරුත්ථාපනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ රටවල් අධිකවම භෝග වගා කරන නිසා ඒ පස පුනරුත්ථාපනය කරන්න භාවිතා කරන ප්‍රධානතම මූලාශ්‍රය තමයි ගැඩවිල් පොහොර. එතකොට ලංකාවෙත් කෘෂිකාර්මික රටක් ඔය චීනය කැනඩාව වගේ ශීතල දේශගුණයක් යම් කාලයක ශීත දේශගුණයක් තියෙන රටක් නෙමෙයි. අපි ඇවිල්ලා හොඳට වර්ෂය පුරාම අවුරශ්මිය තියෙන හොඳට වර්ෂාපතන ප්‍රධාන ඛණ්ඩ දෙකක් තියෙනවා. ඊට අමතරව තවත් මෝසම් වර්ෂාවන් තියෙනවා. එතකොට මේ සම්පතුත් එක්ක අපි කෘෂිකර්මාන්තයෙන් බොහෝම පල්ලෙහා ඉන්න රටක්. නමුත් අර සීසනල් කන්ට්‍රි එහෙම නැත්නම් වර්ෂයේ එක් කන්නයක් පමණක් වගා කරන රටවල් එක් ගැඩවිල් පොහොර හොඳින් භාවිතා කරලා එයාලා කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. නමුත් වසර පුරාම වගා කරන්න පුළුවන් දේශගුණයක් තියෙන ශ්‍රී ලංකාව තවමත් කෘෂිකර්මාන්තයෙන් ඉතාම පල්ලෙහා ඉන්නේ. ඒකට ප්‍රධානතම හේතුවක් තමයි පස පුනරුත්ථාපනය කරගන්නේ නැති එක. ඒකට එයාලා භාවිතා කරනවා ගැඩවිල් පොහොර බහුල වශයෙන්ම. නමුත් අපි තවමත් ගැඩවිල් පොහොර කියන සංකල්පය පිළිගන්න කැමති නැහැ. මේක අවස්ථිතික ක්‍රියාවලියක් විදිහට මම නම් දකින්නේ. ඒ වගේම ගැඩවිල් පොහොර කියන එක අපනයනය කරන්න පුළුවන්. ඔයාලට මම පොඩි දත්තයන් ටිකක් ඉදිරිපත් කරන්නම්. 2023 වර්ෂයට අදාළව මේ දත්තයන් මම ඔක්කොම ලබාගත්තේ අන්තර්ජාලය ඇසුරින්. 2023 වර්ෂයේදී කැනඩාව ටොන් ලක්ෂයක් අපනයනය කරලා ඩොලර් මිලියන 150ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ වගේම චීනය ඩොලර් මිලියන 120ක ආදායමක් ලබාගෙන තියෙනවා ටොන් 80000ක් අපනයනය කරලා. අපේ අසල්වැසි ඉන්දියාව ටොන් 7000ක් අපනයනය කරලා තියෙනවා ඩොලර් මිලියන 105ක ආදායමක් ලබාගෙන තියෙනවා. දැන් මේ රටවල් එක්ක කරට කර අපිට හැප්පෙන්න බෑ. ඒ බැරි හේතුව තවම ගැඩවිල් පොහොර ලංකාව තුළ ව්‍යාප්ත වෙලා නැහැ. ඒ වගේ ප්‍රොඩක්ෂන් එකක් අපිට ගන්න තව වසර ගාණක් යනවා. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ අපනයන වෙළඳපොලේ යම් කොටසක් අල්ලගන්න. එතකොට අපිට මේ තියෙන ඩොලර් හිඟයටත් එක්තරා වූ විකල්පයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ලංකා අපි මූලික වශයෙන්ම අපනයනයට නෙමෙයි අපි බලන්න ඕනේ. ලංකාව තුළ මේක ව්‍යාප්ත කරගන්න මේ මිනිස්යන්ට ගොවියන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ කරලා මේ ගැන කියලා මේ පුහුණු ප්‍රෝග්‍රෑම් පවත්වලා ලෙස්ලි සැග්‍රෝ ආයතනයේ ලෙස්ලි මහත්මයා බස්නායක වම්ග්‍රෝ ආයතනයේ මේ අපි කවුරුත් එකතු වෙලා මේ කරන්නේ ගැඩවිල් පොහොර කියන සංකල්පය ලංකාව තුළ ව්‍යාප්ත කරන්න. එතකොට දැන් මේ කමෙන්ට්ස් බලලා කවුරු හරි ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන කෙනෙක් මේ ගැන පසුගාමී මතයකට ආවනම් මම කියනවා එහෙම වෙන්න එපා. මේක හොඳ ක්‍රියාවලියක්. මේ නිෂ්පාදනයේ ඇත්තරම පස මාර විදියට පුනරුත්ථාපනය වෙන. ඒ වගේම ගැඩවිල් පොහොර කියන්නේ මැජික් එකක්. මේ මැජික් එකත් එක්ක ඔයගොල්ලෝ පොඩ්ඩක් එකතු වෙලා බලන්න කොහොමද මේ සංකල්පයේ මොන වගේ විස්මයජනකද කියලා. මම කියන්නේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන ඔයගොල්ලෝ අධෛර්යමත් වෙන්න එපා. මේ වගේ මතයන් එක්ක ගැටෙන්න එපා. ඔයගොල්ලෝ කරන හොඳ වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම මම ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ගැඩවිල් පොහොර පිළිබඳව හොඳට ඉගෙනගෙන පුහුණු වැඩසටහන් වලට ඇවිල්ලා ගැඩවිල් පොහොර නිෂ්පාදනය පොඩි පරිමාණයෙන් හරි මහා පරිමාණයෙන් හරි ඔයගොල්ලන්ට හැකියාව තියෙන විදිහට මේක පටන් ගන්න. පටන් අරගෙන ක්‍රමයෙන් අපි මේක ලංකාව පුරාම ව්‍යාප්ත කරමු. ලෝක මට්ටමට යන්න පුළුවන් දවසක් අපිට ඉදිරියේදී අනිවාර්යයෙන් නිර්මාණය වෙනවා. මේ නිර්මාණ වීමත් එක්ක මම හිතනවා මේක හොඳ මට්ටමකට අපිට ගේන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපි ආයතනයක් විදිහට මේ වෙනකොට ගැඩවිල් පොහොරවල ප්‍රමිතිය තවදුරටත් ඉහළ නංවන්නේ කොහොමද කියන එක පරීක්ෂණාත්මකව කරගෙන යනවා. මේ වෙනකොට අපි යම් මට්ටමකට ඇවිත් තියෙනවා. මොකද ලෝක වෙළඳපොලේ ගැඩවිල් පොහොරවල බලන්නේ ප්‍රධානතම මූලද්‍රව්‍ය වලට අමතරව ශුද්ධ මූලද්‍රව්‍ය බලනවා. එතකොට මේ ගැඩවිල් පොහොරවල ලෝක මට්ටමින් බලනවා නයිට්‍රජන් පෝෂකය available නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියන එක. දැන් ඒකේ යම් ප්‍රගතියක් අපි අරගෙන තියෙනවා. ගැඩවිල් පොහොරවල නයිට්‍රජන් කන්ටෙන්ට් එක
අපි මේ වෙනකොට 103කට වඩා වැඩි අගයකට වැඩි කරන්නේ කොහොමද කියන එක පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේක 105ක අගයකට ගේන්න. ඒ 105ට අගයකට ගේනකොට අනිත් පෝෂකත් ඒ විදියටම තියාගෙන යන්නේ කොහොමද කියන එක අපි මේ වෙනකොට පරීක්ෂණ පවත්වනවා. මේ පරීක්ෂණ වලට අධික මුදලක් වැය වෙනවා. ඒක නිසා අපි හිමින් තමයි මේ පරීක්ෂණ කරන්නේ. මොකද අපි ලොකු පරිමාණයෙන් මේක කරන අය නෙමෙයි. ඒ වගේ ලොකු මුදලක් අපිට දරා ගන්න අමාරු සාමාන්‍ය හොඳ පරීක්ෂණයක් කරනකොට රුපියල් 30000ක් 40000ක් යනවා එක රිපෝට් එකක් ගන්න. ඒකට අපිට කොහෙන්වත් මුදල් හම්බ වෙන්නේවත් පහසුකම් හම්බ වෙන්නේවත් නැහැ. ඒක නිසා මේ ක්‍රමක්‍රමයෙන් අපි මේක ඉදිරියට යන්නේ. ගොවි මහත්තුරුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මේ හැමෝගෙම මතයන් වලට සමන් දෙන්නේ නැතුව ඔයගොල්ලෝ කොහෙන් හරි ගැඩවිල් පුහුර පොඩ්ඩක් අරගෙන කිලෝ එකක් දෙකක් අරගෙන ගස් කිහිපයකට දාලා මේක වෙනස අත්විඳලා බලන්න. මම කියන්නේ මේක සම්පූර්ණයෙන්ම කාබනික කරන්න ඕනේ කියලා. ඔයාලා පුළුවන් නම් කාබනික වෙන්න කලින් කාබනික වෙන්න ඕන දවසක කාබනික වෙන්න කලින් හයිබ්‍රිඩ් එහෙම නැත්නම් කාබනික හා රසායනික දෙකම භාවිතා කරලා බලන්න. ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට යමු. කාබනික රසායනික දෙකම භාවිතා කරලා කාබනික යෙදවීම් වලින් 50%ක් රසායනික යෙදවීම් වලින් 50%ක් භාවිතා කරලා කොහොමද ඕගොල්ලෝ රසායනික වලින් ගත්ත අස්වැන්න සහ මේ හයිබ්‍රිඩ් ක්‍රමයට කරගත්ත අස්වැන්න සංසන්දනය කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වෙනසක් දැනෙනවා. ඒ වෙනසත් එක්ක ඕගොල්ලෝ ඉදිරියට ගන්න ඕන ක්‍රියාමාර්ගය ගන්න. අපි කියනවට මේක බලන්න එපා. ඕගොල්ලෝ භාවිතා කරලාම බලන්න. මෙන්න මේ පණිවිඩය තමයි මට ඕගොල්ලන්ට දෙන්න අවශ්‍ය වුණේ. කාගේවත් මතයන් අහන්න එපා. ඕගොල්ලෝ ගැඩවිල් පොර භාවිතා කරලා බලන්න. භාවිතා කරලම වෙනස වටහා ගන්න. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලෝ හමු වීමේ බලාපොරොත්තුෙන් අපි අද ඔබගෙන් සමුගෙන යනවා. මොනවා හරි ඕගොල්ලන්ගේ මතයන් තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අදහස් චෝදනා යෝජනා මේ සියල්ලම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම චූටි ඉල්ලීමක් තියෙනවා. අපේ channel එකත් subscribe කරගෙනම bell icon එක ඔබලා notification ලබා ගන්න හැටියට ඉල්ලා සිටිමින් අද ඔබගෙන් සමුගෙන යනවා. බොහොම ස්තුතියි.